ආයිබෝවන් අද වීඩියෝ එක කතා කරන්නේ පාටි බොක්ස් එක අන්බොක්ස් එකක්. ඉතින් කොහේ හරි ට්‍රිප් එකක් යද්දී කට්ටිය එකතු වෙද්දී අපි හැමෝම අරගෙන යන දෙයක් තමයි දැන් මේ වෙද්දී පාටි බොක්ස් එකක්. ගොඩක් අඩු මුදලකට ඒ වගේම ඔප්ෂන් ගොඩක් තියෙන පාටි බොක්ස් එක අන්බොක්ස් එකක් තමයි අද මේ වීඩියෝ එකෙන් අරගෙන එන්නේ. එහෙනම් ඉතින් අපි වැඩි කතා බහ නැතුව යමු වීඩියෝ එකට. මේ තමයි Sonic Jewelගේ HyperBox 1500 Pro Bluetooth USB outdoor speaker එක. ඉතින් මේක ගත්තාම අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ accessories ටිකක්. ඉතින් මුලින්ම බලා ගන්න පුළුවන් remote control එක, ඒ වගේම manual එක, ඒ වගේම power cable එක, ඒ වගේම audio jack එක බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ ස්පීකර් එකට ෆ්‍රී මයික් දෙකක් හම්බෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ මයික් දෙකක් තමයි හම්බෙලා තියෙන්නේ. Sonic Geo brand එකේ මයික් දෙකක්. ඒ වගේම මේකේ pop filter එකත් බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙතන power on button එක, ඒ වගේම mute button එකත් මෙතන බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම මේ මයික් එක rechargeable මයික් එකක්. ඉතින් මෙතන පුළුවන් වොට් 5ක් අපිට සප්ලෝඩ් දීලා අපිට මේ මයික් එක රීචාර්ජ් කරගන්න පුළුවන් හැකියාව දෙනවා. මේ වගේ අපිට මෙතන මේ නොබ් එක අයින් කරාම මෙන්න මේ විදියට රීචාර්ජබල් බැටරිය බලා ගන්න පුළුවන්. ඉතින් මේක අපිටම රීප්ලේස් කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. මේ මයික් දෙකම රීචාර්ජබල් මයික් දෙකක්. ඊට පස්සේ අපි බලමු මේ බොක්ස් එක එළියට අරන් මොනවද ඇවිල්ලා තියෙන ෆීචර්ස් කියලා. ස්පීකර් එක ගත්තාම කිලෝ 13ක් බරක් තියෙන ස්පීකර් එකක් තමයි මේ තියෙන්නේ. ඉතින් මේක ගත්තාම ඔයගොල්ලන්ට පේනවා කොයිතරම් විශාලද කියලා. ඉතින් මේ වගේ හැන්ඩල් එකක් තියෙනවා මේ ස්පීකර් එක එළියට ගන්න. මෙන්න මේ විදිහට දෙපැත්තෙන් අල්ලලා අපිට උඩට උස්සලා ගන්න පුළුවන්. මොකද කිලෝ 13ක් බරින් යුක්ත ස්පීකර් එකක් නිසා. අපිට මෙන්න මේ විදිහට ට්විටර් එකක් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ සබ්වූෆර් එක පහලින් තියෙනවා. ඊට පස්සේ ගත්තාම අපිට මෙන්න මේ වගේ බලා ගන්න පුළුවන්. පහලින්ම අපිට බැටරිය බලා ගන්න පුළුවන්. මේ බැටරිය මිලිඇම්පියර් 4500ක් තියෙන. ඒ වගේම අපිට මේක රීප්ලේස් කරන්න පුළුවන් විදිහට තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේම ඇදගෙන යන්න පුළුවන් විදිහට රෝදත් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ වගේ අපිට මෙතන තියෙනවා හැන්ඩල් එක මෙතන උස්සලා අපිට පුළුවන් මේක හැන්ඩල් එකෙන් අල්ලලා ටිකක් පහත් කරලා මෙන්න මේ වගේ ඇදගෙන යන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඊට පස්සේ අපි බලමු මොනවද ඇවිල්ලා තියෙන ඔප්ෂන් ටික කියලා. මෙතන තියෙනවා LED on off එකක්, micro SD card reader එකක් තියෙනවා. ඒ වගේම USB port එකක් තියෙනවා. ඒ වගේම AUX port එකක් තියෙනවා. ඒ වගේම මෙතන මයික් දෙකක් ගහන්න පුළුවන් port දෙකක් තියෙනවා. ඒ වගේම ගිටාර එකක් කනෙක්ට් කරගන්න පුළුවන්. ඒ වගේම 5 volt ampere දෙක charge කරන්න පුළුවන් තැන තමයි මෙතන. ඒ වගේම මෙතන power on off switch එක බලා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි අපිට මේක on කරන්න වෙන්නේ. අපි මෙතනින් මේක on කරගත්තට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මේ විදිහට හරි ලස්සනට light system එකක් වැඩ කරනවා ඉස්සරහින්. මේ විදිහට තමයි අපිට මේ light system එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ මෙතන echo එක අපිට වැඩි අඩු කරගන්න පුළුවන්. ඒ වගේම දෙවෙනි එකෙන් පුළුවන් අපිට ගිටාර එකක් තියෙනවා. ගිටාර එකේ වොලියුම් අඩු වැඩි කරන්න. ඒ වගේම ට්‍රිබල් අඩු වැඩි කරන්න පුළුවන්. ඒ වගේම බේස් අඩු වැඩි කරන්න පුළුවන්. කන්ට්‍රෝල් 4ක් ඇවිල්ලා තියෙනවා. මෙතනින් පුළුවන් අපිට සවුන්ඩ් එක මියුට් අන්මියුට් කරන්න. ඊට පස්සේ මෙතනින් පුළුවන් සින්දුවක් ආපස්සට ගන්න. ඒ වගේම ස්ටොප් කරන්න. ආයි ඉස්සරහට දාන්න. ඒ වගේ මෙතන මේ ඔප්ෂන් 3ක් දීලා තියෙනවා. මෙතන වොලියුම් කන්ට්‍රෝල් එක බලා ගන්න පුළුවන්. සවුන්ඩ් එක අඩු වැඩි කරන්න පුළුවන් මෙතනින්. මයික් එකක් ගහලා තියෙනවා නම් ඒකේ සවුන්ඩ් එක අඩු වැඩි කරන්න පුළුවන් මෙතනින්. මූඩ් බටන් එකෙන් පුළුවන් අපිට මූඩ් එක වෙනස් කරන්න. ඒ කියන්නේ Bluetooth ද AUX ද කියන මූඩ් එකට වෙනස් කරන්න පුළුවන්. ඒ වගේම මේ BT එකෙන් තමයි Bluetooth එක on කරන්නේ ෆෝන් එකට කනෙක්ට් කරගන්න. මූඩ් එක වෙනස් කරද්දී ඉස්සරහා තියෙන ඩිස්ප්ලේ එකෙන් අපි වෙනස් කරන මූඩ් එක මොකක්ද කියලා බලා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ වගේම මෙතන තියෙන ලයිට් එක අපිට on off කරන්න පුළුවන් මේ ඉස්සරහා තියෙන ලයිට් එක. ඒ වගේම ලයිට් ඕෆ් කරන බටන් එකෙන්ම තමයි මේ ස්පීකර් එකේ ඉස්සරහා තියෙන ලයිට් සිස්ටම් එකේ එක ඩිසයින් වලට වෙනස් කරගන්න පුළුවන් හැකියාවක් තියෙන්නේ. ඒ වගේම මේ echo බටන් එකෙන් පුළුවන් අපිට pop ඒ වගේම classic වගේ විවිධ sound වලට වෙනස් කරගන්න. ඒ වගේම මෙතන ටෝන් 5ක් ඇවිල්ලා තියෙනවා. අපිට පුළුවන් සින්දුවක් අහද්දි මේ ටෝන් 5 ඇඩ් කරන්න. මෙතන තියෙන මේ LED switch එකෙන් පුළුවන් මේ volume control එකේ ඒ වගේම mic control එකේ එන light එක on off කරගන්න. මේ විදිහට තමයි මේ ස්පීකර් එකේ ඔප්ෂන් ටික ඇවිල්ලා තියෙන්නේ. අපි බලමු කොහොමද මයික් එකක් කනෙක්ට් කරගන්නේ. ඒ වගේම අපි බලමු ෆෝන් එක කොහොමද කනෙක්ට් කරගන්නේ කියලා. මුලින්ම කරන්න ඕන මයික් එකට බැටරිය සම්බන්ධ කරගන්න. සම්බන්ධ කරගෙන මයික් එක ඔන් කරගෙන ඊට පස්සේ ස්පීකර් එකේ තියෙන මූඩ් ඔප්ෂන් එකෙන් Bluetooth මූඩ් එකට දාලා මයික් එක ඔන් කරගත්තට පස්සේ ඔටෝම මයික් එකත් එක්ක කනෙක්ට් වෙනවා බලා ගන්න පුළුවන්. ෆෝන් එක Bluetooth තරහා ස්පීකර් එකට කනෙක්ට් කරගන්න. Bluetooth on කරගන්න. Bluetooth on කරගෙන සර්ච් කරන්න. සර්ච් කරගත්තට පස්සේ මේ සබ්වූෆර් එකේ මොඩල් නම්බර් එකත් එක්ක HyperBox 1500 Pro කියලා පෙන්නයි. එතකොට අන්න ඒක කනෙක්ට් කරගන්න. කනෙක්ට් කරගත්තට පස්සේ අපිට ස්පීකර් එකත් එක්ක කනෙක්ට් වෙනවා බලා ගන්න පුළුවන්.
ඒ වගේම වොට් 240ක් තමයි මේ ස්පීකර් එකට ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේම මිලි ඇම්පියර් 4500ක් තියෙන ලිතියම් අයන් බැටරියක් තියෙන්නේ. මේ බැටරිය charge කරලා අපිට පුළුවන් පැය 4-5ක් මේක play time එකක් තියාගන්න. ඒ වගේම මේ ස්පීකර් එක charge කරන්න ඕන වොට් 5ක් තියෙන. ඒ වගේම ඇම්පියර් 2ක් තියෙන power adapter එකකින්. ඉතින් සාමාන්‍යයෙන් කිලෝ 13ක් බරකින් යුක්ත තමයි මේ ස්පීකර් එක ඇවිල්ලා තියෙන්නේ. මේක සාමාන්‍යයෙන් අපිට කොහේ හරි trip එකක් යද්දී ඒ වගේම කට්ටිය එකතු වෙලා මොන හරි ෆන් එකකට කැරෝකි එකක් දාලා ඒ වගේ දෙයක් කරද්දී ඒ වගේම එලි මහනක මොන හරි මීටින් එකක් ඒ වගේම කට්ටිය එක රාශී කරගෙන කරන දෙයකට මේක ගොඩක්ම ප්‍රයෝජනවත් වෙන ස්පීකර් එකක්. මොකද සවුන්ඩ් අතින් ගත්තත් හොඳ සවුන්ඩ් මට්ටමක් තියෙනවා. ඒ වගේම මේකට හම්බෙලා තියෙන මයික් දෙකත් එක ගොඩක්ම වටිනවා. මිලෙන් අඩු ඔප්ෂන් ගොඩක් තියෙන ඒ වගේම මයික් දෙකකුත් ෆ්‍රී හම්බෙන හොඳ මට්ටමේ තියෙන පාටි බොක්ස් එක අන්බොක්ස් එකක් තමයි අද මේ වීඩියෝ එකේ කතා කරේ. ඉතින් මේ වීඩියෝ එක වැදගත් වුණා නම් අනිවාර්යෙන් වීඩියෝ එකට ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම channel එක තාම subscribe කරලා නැත්නම් channel එකත් subscribe කරන්නත් අමතක කරන්න එපා. bell button එකත් click කරලා all button එකත් click කළාම මේ වගේ party box එකක් ඔයාලටත් මිලදී ගන්න අවශ්‍ය නම් description එකේ තියෙන number එකට message එකක් හරි call එකක් හරි දෙන්න. ඔයාට පුළුවන් මේ සම්බන්ධයෙන් තොරතුරු ලබා ගන්න. එහෙනම් අදට මේ වීඩියෝ එකෙන් නවතිනවා. මේ වගේ තවත් වටිනා වීඩියෝ එකකින් ආයි හමු වෙමු. ඔයාලා හැමෝටම ජයෙන් ජයම වේවා.